තමයි සත්ව පටක කියන කොටසේ දෙවෙනි වීඩියෝ එක සම්බන්ධක පටක ගැන කතා කරනවා. හරි channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා එකතු වෙන්න. වීඩියෝ ටික ඉස්සරහට බලාගෙන යන්න. හරි පාඩමට යමු එහෙනම් මෙහෙමයි. සම්බන්ධක පටක ගත්තාම සම්බන්ධක පටක මෙහෙමයි. ඉස්සෙල්ලා මම පොඩි නිර්ණායක ටිකකට වෙන් කරගෙන තියෙනවා හැඳින්වීම කෘත්‍ය සෑදී ඇත්තේ කියලා ඇති දේවල් කියලා. අර මේ වගේ අර මතක් කර ගැනීම ගොඩාක් පහසුයි. හරිද? හැඳින්වීම ගත්තාම සම්බන්ධක පටක කියන්නේ දේහයේ බහුලතම පටක වර්ගයක්. හරිද? කෘත්‍ය තමයි අවයව හා පටක ව්‍යුහමය හා කෘත්‍යමය ලෙස සම්බන්ධ කිරීම. සෑදී ඇත්තේ කියන්නේ සම්බන්ධක පටකය හැදලා තියෙන්නේ විශාල ප්‍රමාණීය බහිසෛලී පූරකයකිනුයි විවිධාකාරයේ තන්තු වලිනුයි සෛල වලිනුයි. හරිද? ඒ කියන්නේ මෙන්න මේ තුනෙන් තමයි හැදිලා තියෙන්නේ. විශාල පරිමාණය බහිසෛලී පූරකයක් තියෙනවා, තන්තු තියෙනවා, සෛල තියෙනවා. අපි බලමු පූරකය මොන වගේද කියලා සම්බන්ධක පටකවල. පූරකය ගත්තම අර්ධ ඝන වෙන්න පුළුවන්, ද්‍රව වෙන්න පුළුවන්, ඝන වෙන්න පුළුවන්. දැන් ද්‍රව සඳහා උදාහරණ තමයි රුධිරය, ඝන සඳහා උදාහරණ තමයි අස්ථි වගේ දේවල්. තියෙන සෛල වර්ග ගත්තාම තියෙන සෛල වර්ග ඒ වගේ කෘත්‍යයත් එක්කම බලමු. තන්තු සෛල තියෙනවා, තන්තු සෛල මගින් තන්තු ප්‍රෝටීන් ශ්‍රාවය කරනවා. මහා භක්ෂාණු තියෙනවා, මහා භක්ෂාණු මගින් භක්ෂක සෛලිතාවය මගින් ආගන්තුක මේ අංශු සහ සුන්බුන් පරිග්‍රහණය කරනවා. ඊට පස්සේ කුඹ සෛල තියෙනවා, කුඹ සෛල මගින් මේ හෙපරින් හා හිස්ටමින් ශ්‍රාවය කරනවා. මේද සෛල තියෙනවා, මේද ගබඩා කිරීම හා පරිවර්ණය කරනවා. සුදුරු දුරාණු තියෙනවා, ආරක්ෂාව සපයනවා. එතකොට සම්බන්ධක පටකයක තියෙන සෛල වර්ගය තමයි තන්තු සෛල, මහා භක්ෂාණු, කුඹ සෛල, මේද සෛල, සුදුරු දුරාණු කියන්නේ. හරි. එයාගේ තියෙන තන්තු වර්ග බලමු මොනවද කියලා. කොලජන් තන්තු තියෙනවා, ජලාකාර තන්තු තියෙනවා, ප්‍රත්‍යස්ථ තන්තු කියලා තන්තු වර්ගයක් තියෙනවා. කොලජන් තන්තු ශක්තිමත් බව හා සුනම්‍ය භාවය ලබා දෙනවා. ජලාකාර තන්තු සම්බන්ධ පටකයේ යාබද පටක වලට බැඳීම සිද්ධ කරනවා. ප්‍රත්‍යස්ථ තන්තු පටකයේ ප්‍රත්‍යස්ථ බව ඇති කිරීමට දායක වෙනවා. හරි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා විවිධ සම්බන්ධක පටක වර්ග ගැන. හරිද? පළවෙනි එක්කෙනා ලිහිල් සම්බන්ධක පටකය, දෙවෙනි එක්කෙනා තන්තුමය සම්බන්ධක පටකය, තුන්වෙනි එක්කෙනා මේද පටකය, හතරවෙනි එක්කෙනා රුධිර පටකය, පස්වෙනි එක්කෙනා කාර්ටිලේජ් පටකය, හයවෙනි එක්කෙනා අස්ථි පටකය. අපි දැන් ලිහිල් සම්බන්ධක පටකය ගැන කතා කරන්න යමු. මෙහෙමයි. සම්බන්ධක පටක ගත්තාම මේකේ මේ කාරණා අපිට මෙහෙම උපකොටස් පහකට වගේ බෙදන්න පුළුවන්. මූලික හැඳින්වීමක් කියලා එකක් තියෙනවා. තියෙන සෛල වර්ග මොනවද කියලා අපි දැනගන්න ඕන. තියෙන තන්තු වර්ග මොනවද කියලා දැනගන්න ඕන. ස්වභාවය මොන වගේද කියලා දැනගන්න ඕන. කෘත්‍ය මොන වගේද කියලා දැනගන්න ඕන. අපි ලිහිල් සම්බන්ධක පටකය ගත්තාම ඒක මූලික හැඳින්වීම ගත්තොත් පුෂ්ඨවංශීන්ගේ දේහය තුළ වඩාත් පුළුල්ව ව්‍යාප්ත වෙලා තියෙන සම්බන්ධක පටක වර්ගය තමයි ලිහිල් සම්බන්ධක පටකය කියන්නේ. මේකට වෙන නමකුත් තියෙනවා සමන්විත සම්බන්ධක පටකය කියලා. තියෙන සෛල වර්ගය ගත්තොත් මේක සෛල වර්ග පහම තියෙනවා. තන්තු සෛල, මහා භක්ෂාණු, කුඹ සෛල, සුදුරු දුරාණු, මේද සෛල කියන සෛල වර්ග පහම තියෙනවා. තියෙන තන්තු වර්ග ගත්තොත් තන්තු වර්ග තුනම තියෙනවා. කොලජන්, ජාලාකාර, ප්‍රත්‍යස්ථ. ස්වභාවය ගත්තොත් මේක ලිහිල්ව ඇසුරුණු රැලි ආකාර ස්වභාවයක් තමයි ගන්නෙ. කෘත්‍ය තමයි අපිච්ඡදය හා ඊට යටින් තියෙන පටක බැඳ තබා ගැනීම. අර එහෙම බැඳ තබා ගන්නා හින්දා අවයව නියමිත ස්ථානවල රඳවා තබා ගැනීමට මෙන්න හැකියාව ලැබෙනවා මෙන්න මේ පටකයේ හින්දා. හරි. අපි ඊට පස්සේ කතා කරන්න යමු තන්තුමය සම්බන්ධක පටකය ගැන. තන්තුමය සම්බන්ධ පටකය ගැන කතා කරද්දී මූලික හැඳින්වීම තමයි කොලජන් තන්තු වලින් ඝන වෙලා ඇසිරිලා තියෙනවා. එබැවින් පූරකයේ සාපේක්ෂව ක්ෂීණ වෙලා තියෙනවා. තියෙන සෛල වර්ග ගත්තාම සෛල සුළු සංඛ්‍යාවක් තමයි තියෙන්නේ තන්තු සෛල ඒත්. එතකොට තියෙන තැන ගත්තාම මේ පටකේ කණ්ඩරා හා බන්ධනී වලින් තමයි තියෙන්නේ. එතකොට මොනවාද? කණ්ඩරා කියන්නේ අස්ථි පේශි සම්බන්ධ කරන ස්ථාන, බන්ධනී කියන්නේ අස්ථි හා සන්ධි සම්බන්ධ කරන ස්ථාන. තන්තුමය සම්බන්ධ කොටගේ කෘත්‍ය මොනවද කියලා ගත්තොත් ආතන්‍ය ශක්තිය සැපීමට ඕන කරන ස්ථානවලට ආතන්‍ය ශක්තිය සැපීම තමයි සිදු කරන්නේ. උදාහරණයක් විදිහට කණ්ඩරා හා බන්ධනී වල මේ තන්තුමය සම්බන්ධ කොටක තියෙනවා. ඒවට ආතන්‍ය මේ ශක්තිය ඕන. ඒ හින්දා ඒ ශක්තිය සැපීම සිදු කරන්නේ මේ තන්තුමය සම්බන්ධ පටකය මගින්. ඊළඟට අපි කතා කරන්න යනවා මේද පටකය ගැන. හරි. මේද පටකය ගත්තාම මේකේ එච්චර කාරණා නැහැ. අර වගේ නිර්ණායක වලට වෙන් කරන්න ඕනේ නැහැ. ඒ හින්දා මේද පටකය ගත්තාම මේද සෛල වලින් තමයි ඇසලා තියෙන්නේ. ඒ සෑම මේද සෛලයක්ම විශාල මේද ගෝලිකාවකින් යුක්තයි. විශේෂණීය වෙච්ච ලිහිල් සම්බන්ධ පටක වර්ගයක්. මේ වගේ කෘත්‍ය ටික තමයි දේහ පරිවර්ණය හා පිරවුමක් ලෙස ක්‍රියා කිරීම, ඉන්ධන ලෙස මේදානු ගබඩා කිරීම, සමට යටින් පීඩ ඇති අතර. ඒ කියන්නේ මේක සමට යටින් තමයි තියෙන්නේ. තාප පරිවර්ණය හා ශක්ති ගබඩාවක් විදිහට ක්‍රියා කරනවා. එතකොට මේද පටක වලට අදාළ කාරණා ටික මේ ටික. හරි. අපි දැන් කතා කරන්න යනවා රුධිර පටකය ගැන. රුධිර පටකය ගත්තාම විශේෂ ලක්ෂණ ටිකක් තියෙනවා මේ රුධිරේ. මේ ස්ට්‍රක්චර් ඩිසීව් වලට අහන්න පුළුවන්. ඒ හින්දා පොඩ්ඩක් මතක තියාගන්න. මෙන්න මේ කාරණාව නම් නැතත් කමක් නැහැ. මේක අර පොඩි හැඳින්වීමක් වගේ එකක් තියෙනවා. ඒ හින්දා දාලා තියෙන්නේ. හරි.
පළවෙනි එක තමයි විශේෂණීය වෙච්ච සම්බන්ධක පටක වර්ගයක්. මෙන්න මේ තුන මතක තියාගන්න. පූරකයේ රුධිර සෛල මගින් ශ්‍රාවය කරන්නේ නැහැ. තුන්වෙනි එක රුධිර කැට ගැසීමේදී කැටි ගැසීමේ ක්‍රියාවලියේදී පමණක් තන්තු ඇති වෙනවා. හතරවෙනි එක බහිසෛලීය පූරකයේ ද්‍රවමය වෙනවා. ඒකට කියනවා ප්ලාස්මාව කියලා. ඊට පස්සේ කතා කරන්න තියෙනවා මේ ප්ලාස්මාව වෙන නැත්නම් මේ මෙයාගේ බහිසෛලීය පූරකයේ තියෙන දේවල් ගැන. රතු රුධිරාණු සෛල තියෙනවා, සුදු රුධිරාණු සෛල තියෙනවා, රුධිර පට්ටිකා තියෙනවා. රතු රුධිරාණු සෛල සුසමාවි පරිවහනය කරනවා, සුදු රුධිරාණු සෛල ආරක්ෂාව සපයනවා, රුධිර පට්ටිකා රුධිර කැටි ගැසීමේ දායක වෙනවා. රුධිර පටකයේ ප්‍රධාන කෘත්‍ය තුනයි පරිවහනය, ආශ්‍රිත විධානය, ආරක්ෂාව. හරි අපි දැන් කතා කරන්න යනවා කාට්ලේජ් පටකය ගැන. කාට්ලේජ් පටකය ගත්තාම මේකේ පූරකය කොන්ඩ්‍රොයිටින් සල්ෆේට් වලින් තමයි සෑදිලා තියෙන්නේ. පූරකය කොන්ඩ්‍රොයිටින් සල්ෆේට් වලින් සෑදිලා තියෙනවා. කොන්ඩ්‍රොයිටින් සල්ෆේට් කියන්නේ රබර් වැනි ප්‍රත්‍යස්ත ප්‍රෝටීන කාබෝහයිඩ්‍රේට් සංකීර්ණයක්. එයා නිකන් රබර් වගේ කෙනෙක් ප්‍රත්‍යස්ත කාබෝහයිඩ්‍රේට් සංකීර්ණයක්. මෙයාගේ පූරකයේ තුල තියෙන දේවල් බලමු දැන්. පූරකයේ තුල තියෙනවා කොලජන් තන්තු, කාට්ලේජ් සෛල. කාට්ලේජ් සෛල වලට කියනවා කොන්ඩ්‍රොසයිට කියලා. කොන්ඩ්‍රොසයිට ගත්තාම මෙයාගේ ඒ කියන්නේ කොන්ඩ්‍රොසයිට කොන්ඩ්‍රොයිටින් සල්ෆේට් ස්‍රාවය කරනවා, කොලජන් තන්තු ස්‍රාවය කරනවා. කාට්ලේජ් පටකයේ කෘත්‍ය මොනවද කියලා ගත්තොත් කාට්ලේජ් පටකයේ කෘත්‍ය තමයි ශ්වාසනාලය, අන්තර්කශේරුක මඩල වැනි ස්ථානවලට සන්ධාරණය හා සුනම්‍යතාවය ලබා දීම. හරි ඊට පස්සේ කතා කරන්න යමු අස්ථි පටකය ගැන. හරි අස්ථි පටකය ගත්තාම ටිකක් මෙයාගේ විස්තර ටිකක් තියෙනවා. පළවෙනියට අපි මෙයාගේ විස්තරයක් කියනවා මේ ඛනිජ භවණය වෙච්ච සම්බන්ධක පටකයක්ලු. පූරකය ගත්තාම කොලජන් තන්තු තියෙනවා, අකාබනික ලවණ තියෙනවා. අකාබනික ලවණ මොනවද කියලා බැලුවොත් කැල්සියම්, මැග්නීසියම්, ෆොස්ෆේට් අයන තමයි මෙයාගේ තියෙන අකාබනික ලවණ වෙන්නේ. මේව මතක තියාගෙන ස්ට්‍රක්චර් ඩිසී වල අහන්න පුළුවන්, නැත්නම් MCQ වල හෝ චෙක් කරන්න පුළුවන්. හරි ඇති සෛල වර්ග පූරකය ගැන කතා කරා. දැන් සෛල වර්ග ගැන කතා කරනවා. ඇති සෛල වර්ග තමයි ඔස්ටියෝබ්ලාස්ට්, ඔස්ටියෝසයිට්. ඔස්ටියෝබ්ලාස්ට් කියන්නේ අස්ථිකාරක සෛල, ඔස්ටියෝසයිට් කියන්නේ අස්ථි පටකේ නඩත්තු කරන පරිණත අස්ථි සෛල. මේ ඔස්ටියෝසයිට් ඒ කියන්නේ ගර්තිකා තුල ඔස්ටියෝසෛල සයිට අඩංගු වෙනවා. ගර්තිකා කියලා ව්‍යුහයක් තියෙනවා. ඒවා තුල තමයි මේ ඔස්ටියෝසයිට කියන ඒවා තියෙන්නේ. හරි ඊට පස්සේ අපි කතා කරමු මේ ශීරපායින්ගේ ඝනාස්ථි හැදිලා තියෙන්නේ මේ ඔස්ටියෝන නම් පුනරාවර්තන ඒක වලින්. හරිද? ඔස්ටියෝනයක් ගත්තාම එක් ඔස්ටියෝනයක් ගත්තාම ඒක ඛනිජ භවණයේ වූ ද්‍රව්‍ය ඒකකේන්ද්‍රික ස්තරයක් විදිහට තියෙනවා. දැන් ඔස්ටියෝනයක් ගත්තාම ඒකේ මෙහිම තියෙනවා නම් ඒකේ ඒකකේන්ද්‍රික ස්තරයක් විදිහට ඛනිජ භවණයේ තු ද්‍රව්‍ය තියෙනවා. ඊට පස්සේ මධ්‍යයේ තියෙනවා මධ්‍ය නාලයක්. මේ මධ්‍ය නාලය තුලින් රුධිර වාහිනිය හා ස්නායු ගමන් කරනවා. අස්ථි පටකයේ කෘත්‍ය ගත්තාම කෘත්‍ය තමයි බොහෝ කුෂ්ඨවංශීන්ගේ අන්තක්ෂ සාධන්නේ මෙම් පටකින් වන අතර ශරීරයට සන්ධාරණය හා ශක්තිය සැපීම සිද්ධ කරනවා. හරි එතකොට සම්බන්ධක පටකවලට අදාළ කාරණා ටික ඉවරයි. channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න. අපි තව එක වීඩියෝ එකකින් පටක කොටස සම්පූර්ණයෙන් ඉවර වෙනවා. එහෙනම් ළමයි වැඩි හොඳට කරගන්න. ජයෙන් ජයම